ඔය අදත් එකතු වෙලා ඉන්නේ SL මොකෝ YouTube channel එකෙන් ගෙනාපු තවත් වීඩියෝ එකකින්. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ChatGPT එකේ රහස් 6ක් ගැනයි. මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඕගොල්ලෝ මුලින්ම ChatGPT install කරගෙන ඉන්න ඕනේ. මම install කරගෙන ඉන්නේ. මම දැන් ChatGPT එක touch කරලා open කරගන්නවා. open වුණාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ප්ලස් icon එකක් තියෙයි. ඒකේ තමයි මම කතා කරන setting පහක්ම තියෙන්නේ. ඒක එකපාරට ටච් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට පේනවා මේ වගේ තැන. එතන create image කියන්නේ ඔයා දැන් මොකක් හරි ඔයා දැන් ෆොටෝ එඩිට් කරන කෙනෙක් නම් මේක දාලා ඔයාට එඩිට් කරන එකක් දාගන්න පුළුවන්. ඒක මෙහෙම එකපාරට ටච් කරලා තමයි දාගන්නේ. ඕගොල්ලන්ට තව icon ටිකක් බලා ගන්න පුළුවන් මේ thinking කියන එක වෙන්නේ දැන් ඔයා ප්‍රශ්නයක් අහද්දී දැන් ChatGPT එකෙන් අහන්නේ ඒක ගොඩක් හිතලා නෙමෙයි ChatGPT එකෙන් ගන්නේ එහෙ හිතලා. දැන් ඉතින් මේක මෙහෙම ටච් කරලා ප්‍රශ්නයක් ඇහුවාම මේක දානවා ගොඩක් ලෝන් විදියට හිතලා. මම දැන් ඕන්න උදාහරණයක් වශයෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ආර වලින් අපිට ලැබෙන්නේ මොනවද? ඔහොම කරලා ප්‍රශ්නයක් දැම්මම ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවක් ගිහිල්ලා තමයි යා උත්තර දාන්න. හරි. දැන් මේ deep research කියන එක මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. ඒකෙන් වෙන්නේ මේක ටච් කරලා ChatGPT එකෙන් ප්‍රශ්නයක් අහුවාම සරලව කෙටියෙන් පිළිතුරු දෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගමු. මෙන්න මේ දේ. මාර්ග නීති කියන්නේ මොනවද? දැක්කනේ මට කෙටියෙන්මයි දුන්නේ. අපි දැන් ඊළඟ එක බලමු. මෙන්න මේ වෙබ් සර්ච් කියන එක. වෙබ් සර්ච් කියන එකෙන් වෙන්නේ ඔයා දැන් මොකක් හරි අහනානේ. ඒ අහද්දී එයා සමහර ඒවා දන්නේ නැති ඒවාත් තියෙයි. මේ කොබලයාගෙන් යවුවා මෙයා වෙබ්සයිට් වලින් හොයලා තමයි මෙයා අපිට ඒක පිළිතුර දෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් study and learn කියලා. ඒකෙන් ඔයාලට අල්ල ගන්න පුළුවන් මේකෙන් වෙන්නේ ඔයා දැන් මොකක් හරි ඉගෙන ගන්න ප්‍රශ්නයක් අහනවා නම් එයා ඒකෙන් උත්තර දෙනවා. මෙයා නිකන් ඒකෙන් උත්තර දෙන්න නිකන් ගුරුවරයෙක් වගේ. ඕනනම් ඔයාලට මම ඒකිනුත් ප්‍රශ්නයක් දාලා පෙන්නන්නම්. එයාගෙන් මං අහනවා අතීත කාල ක්‍රියාපද. මෙහෙම අහුවාම මෙයා පිළිතුරු දෙන විදිහ ඔයගොල්ලෝ බලාගන්න. මම මේ ප්‍රශ්නය දැන් එයාට දැම්මා. එයා උත්තර දෙන්නේ මෙන්න මේ විදිහට. ඒකට ටික වෙලාවක් යනවා වගේ. ඔයාලට පේනවා එයා හරියට උත්තර දෙනවා. මේ බලන්න. එයා ඒකත් පට්ට කෙටියෙන් තමයි දීලා තියෙන්නේ. ඔයාට තව දෙයක් කියන්න තියෙනවා. දැන් ඒකට ඔයා new එකක් තියාගන්න ඕනේ. එන්න මේ new chat කියන එකේ බොහොම අලුතෙන් chat කරන තැනක් open වෙනවා. ඔයා දැන් සමහර අය private අහන්න තියෙනම්, ඒ කියන්නේ ChatGPT වගේ personal විස්තර අහන්න තියෙයි නම් ඔයාලට මෙන්න මෙතන මෙහෙම round icon එකක් ඔයාලට මෙතන පේනවා. ඒක එකපාරට ටච් කරාට පස්සේ ඔයාලන්ට මෙන්න මෙතනින් continue දීලා ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ ඩීටේල්ස් ඔයගොල්ලන්ට පේනවා මෙතන මැසේජ් එක කියව බලන්න. දවස් 30ක් ඇතුළත ඒවා ක්ලීන් වෙනවා අහපුවා. උන්ට ඕන පරණ තැනටම යන්න මෙන්න මෙතන ආයේ ඒක උඩම එකපාරට ටච් කරගන්න ඕනේ. හරි. මේක තමයි මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න ආවේ. මම මේ අදගෙන ආපු වීඩියෝ එක තේරුණා නම් ලයික් කරලා subscribe කරන්න. මේ රාසය දන්නේ නැති අය ෂෙයා කරන්න.
මේ වීඩියෝ එකේ තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක බලපු ඔයාට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.